අයිබෝන් මම හිතන්නේ සුවිශේෂී කාරණාවක් තියෙනවා ඔබ දැනුවත් කරන්න. ඒ කාරණාව තමයි බොහෝ අය මගේ වෛද්‍ය විද්‍යාව හෙළ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් යම් කරුණු කාරණා අවුරුදු 20ක් පොඩි නෑ අවුරුදු 20ක් මම මේ රටේ 1,75,000කට වඩා රෝගීන් සුවපත් කරලා 1,55,000 පූර්ණ වෙද්දී මම මේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිඛිතව ගිහිලා දෙනවා. ඒ වගේ ගෝඨාභය රාජපක්ෂට මම ලිඛිතව ගිහිලා දෙනවා සහ තැපැල් මාර්ගයෙන් ඉදිරිපත් කරනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මුණ ගැහිලා මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒතකොට එහිදී අතරම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලොකු වමනාවක් තිබුණා. හෙළ වෙදකම පිළිහිටවන්න එතුමා ප්‍රසිද්ධ මාධ්‍ය කතා. මම අදවත් ගරු කරනවා එතුමාගේ ඒ ක්‍රියාවට මම බය නැතුව කියනවා. එතුමා මගෙත් කිව්ව ප්‍රසිද්ධ කතාවක් තියෙනවා යම් පුද්ගලයෝ දෙන්නෙක් ගැන කියලා. මේ දෙන්න ඉන්නකල් කවදාවත් මේ රට හොරු නැති කරන්න බෑ කියන කාරණා එතුමා මගෙත් පෞද්ගලිකව කිව්ව කතාවක් මේක. ඒක එතුමාට නෑ කියන්න බෑ. මම බය නැතුව එතුමාගේ තිබුණු ඒ අපි දැක්කොත් අර හිටන් කියලා අපි එයාට විවේචනය කරලා විහිළු කරාට රට පිළිබඳ යම් දැක්මක් තිබ්බ මිනිස්සෙක් ඒක නම් අනිවාර්යයෙන්ම කියනවා රටේ සංස්කෘතිය පිළිබඳ යම් දැක්මක් තිබ්බ මිනිස්සෙක් එතුමා ලොකු වුණාට නම් එතුමාගෙන් ඒක ඉදිරිපත් වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයට රාජිත සේනාරත්න රාජිත ඇමතිවරයා. එතකොට එතුමාගෙන් ඒක දාලා තිබ්බේ ඒතොල දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තිබුණේ නැහැ. ඊට පස්සේ දැම්මේ ආයුර්වේද වෛද්‍ය සභාව. ඒතර ආයුර්වේද වෛද්‍ය සභාව කියලා කියන්නේ ඉන්දියානු වෛද්‍ය විද්‍යාවක්. මම ඒක කවදාවත් මම ඉන්දියානු වෛද්‍ය විද්‍යාව පිළිගන්නවා. හැබැයි ඒක අපේ රටට ගැලපෙන්නේ නැහැ කියන එකයි මම කියන්නේ. ඒ පිළිබඳව මම දැනට කටයුතු කරන කරනවා මානව හිමිකම් කොමිෂන් සභාවට. මොකද ඒ තොරතුරු අපි ලබා දිය යුතුයි. මොකද අපේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියෙනවා. මම දැනට ඒ පිළිබඳ කටයුතු කරනවා. අපි ඒක බලමු. ඒ කියන්නේ දේශීය වෛද්‍ය විද්‍යාව රට තුල ස්ථාපනය විය යුතුයි. ඒක නම් කිසි තර්කයක් නැහැ. දැනට ආයුර්වේද වෛද්‍ය සභාවේ සිටින සුශ්‍රුතය සහ චර්කය අයින් කරලා ඒක දේශීය වෛද්‍ය විද්‍යාවක් වට පරිවර්තනය වෙනවා නම් මම අනිවාර්යෙන් කියලා රෙජිස්ටර් වෙනවා. ඒ දැම්මට අවුරුදු 47යි දැම්මට වෛද්‍ය විද්‍යාව කර ඉන්න කිසිම උවමනාවක් නැහැ. දැන් මම වෛද්‍ය විද්‍යාව සම්බන්ධ සියලුම මූලාශ්‍ර සියලු දේ මම සකස් කළා අවසන්. ඒ නිසා දැන් මට ආයි වෛද්‍ය විද්‍යාව ගැන කතා කරන්න කිසිම උවමනාවක් නැහැ. හැබැයි දැන් මම කතා කරන්න ඕනේ ශ්‍රේෂ්ඨයේ තියෙන බොහෝ සංස්කෘතික දායාද. උදාහරණයක් අපි කිව්වොත් එහෙම ලංකාවේ තිබුණු ජ්‍යොතිෂය. අපි ගත්තා ලංකාවේ තිබුණු ජ්‍යොතිෂය සහ ගණිත ක්‍රම. අපි එක ඊට පස්සේ ලංකාවේ තිබුණු ඒ කියන්නේ හෙළ යෝග ශාස්ත්‍රය. ඒ කියන්නේ අපි ඒක යෝග කියලා කිව්වේ නැහැ. ශාරීරික අභ්‍යාස විද්‍යාව කියලා හඳුන්වන්නේ. ලංකාවේ තිබුණු හැමදේම වෛදික කලාව කියන වශයෙන් තමයි අර්ථකථනය කරලා තියෙන්නේ. එතකොට ශාරීරික අපි සිංහලෙන් ගත්තොත් ශාරීරික විද්‍යාව තමයි අර්ථකථනය වෙන්නේ. එතකොට මේ විද්‍යාවන් රටට දායාද කළ යුතුයි. මම අංග ශාස්ත්‍රය කියලා කියන්නේ නැහැ. ඒක කියන්නේ නැත්තේ හේතුවක් මත. මොකද මේ වෙලාවේ අපේ රටේ ඉන්න ශ්‍රේෂ්ඨ අංගන ශිල්පීන් දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. මම කියන්නේ උන් පරම්පරාවෙන් ආවද නැද්ද කියන කාරණාව කියන්නේ උන් යම් කිසි දෙයක් කරනවා. හැබැයි මම ඒ හැමෝටම දුවා එකතු වෙලා තම තමන් සතු දැනුම බෙදාගෙන මේ රටේ අංගන ශාස්ත්‍රය හරියට කරන්න කියන කාරණාව මම ඉල්ලීමක් කරා. අවශ්‍යතාවයක් තිබුණොත් මගේම උදව්වක් අවශ්‍ය නම් ඉල්ලන්න කියන කාරණාව මම කිව්වා. මමත් ඒකට සම්බන්ධ නැහැ. මම එපා නම් මම අයින් කරන්න කියලා කිව්වා. එහෙම කියනම හේතුව පොඩි මොකද මිනිස්සු සමහර මිනිස්සු මට කැමති, සමහර මිනිස්සු මට කැමති නැහැ. සමහර මිනිස්සු තව කැමති නැහැ. ඒ නිසාම අංග ශාස්ත්‍රය කියන නමුත් නිල ශාස්ත්‍රය, නිල චිකිත්සාව දේශීය හොඳේ ඊට දේශීය සටන් ශිල්පයක්, දේශීය වෛද්‍ය විද්‍යාවක් තියෙනවා. අපිට නීතිමය පැත්තෙන් කිසිම බාධාවක් නැති වෛද්‍ය විද්‍යාවට ඒ පිළිබඳව අපි දවසක් කතා ඒ වෛද්‍ය විද්‍යාව. ඊට පස්සේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය, ගෙබිම් ශාස්ත්‍රය, වාස්තු විද්‍යාව, නිවාස සැලසුම් විද්‍යාව, ගෘහ සැලසුම් විද්‍යාව ආදී කොටගත් විෂයන්. ඊට පස්සේ ශාරීරික අභ්‍යාස විද්‍යාව, ඊට පස්සේ බොහෝ විෂය පරාසයන්. කියන්නේ විෂයන් හරියටම ගත්තොත් 21කට වඩා සැලසුම් කරලා දිනවා ඔයාලට උගන්වන්න. ඒවා සංස්කෘතික දායාද. ඔයාලට ඉගෙන ගන්න යුතු දෙයක් තියෙනවා. ඉගෙන ගන්න කැමති කට්ටිය එන්න. ඔයාලා තිරේ දිස්වේ ඔයාලට අංකයක් මේ අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න. අමුතුමක් දෙනවට වඩා WhatsApp මැසේජ් එකක් දාන්න. පෞද්ගලිකව අපි කතා කරනවා ඔයාලට. අපි එන්න කියන දවසේ මේ විෂයන් ගන්න. ඒ වගේම ඒ 320 දෙනෙක් 640 දෙනෙක් අරමුණක් වගේ එක්ක 640ක් නිර්මාණය කරන්න ඕනේ. එහෙම නැත්නම් 320ක් නිර්මාණය කරන්න. මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් නිර්මාණය කළ යුතුයි. ඒතර ඔබ කතා කරන පිරිසත් එක තමයි මම ඒක තියෙන්නේ ගන්නේ. ඊට වඩා අඩු පිරිසටම කවමදාවත් උගන්වන්නේ නැහැ. අනිවාර්යයෙන්ම 320ක් කො අනිවාර්යෙන් 640ක් ගෙන්දන්න ආයුතුයි. ඒ වගේම ඒ සියලු දෙනා එම ශාස්ත්‍රය දැරීමට සුදුසුද යන වග ජ්‍යොතිර්විද්‍යාත්මකව සහ අංක ගණිතයට අනුව සහ අංගන ශාස්ත්‍රයට අනුව අනිවාර්යෙන් පරීක්ෂා
කරලම තමයි ගන්න. මේකට ස්ත්‍රී පුරුෂ ભેද මම කවදාවත් ගෑනු ළමයට මම උගන්වන්නේ නැහැ කියලා මම දැඩි විශ්වාසකින් දැඩිව හිටියා. අවුරුදු 20ක් මම කවදාවත් උගන්වන්නේ නැහැ කියලා මම ශාස්ත්‍ර අංගන ශාස්ත්‍ර උගන්වන වෙලාවේ මම නැතුව මගේ ගෝලයේ ධම්මල තමයි මම යාළුවෝ උගන්වන්නේ. හැබැයි ඒකත් මම නවත්තලා දැම්මා. නමුත් දැන් මට දුවක් ඉන්නවා. මට දැන් පුළුවන් ඒ ශාස්ත්‍රය ගෑනු දරුවන්ට උගන්වන්න කිසි ගැටලුවක් නැතුව මගේ දුව මාර්ගයේ. ඒ නිසා ඒකත් ගෑනු දරුවන්ට උගන්වීමේ හැකියාව දැන් තියෙනවා. එතකොට දැන් ඔන්න ඒ තියෙන අවස්ථාවෙන් ඔයාලා ප්‍රයෝජන ගන්න කියන එක කියන්නේ. ඒ එපමණක් නෙවෙයි මම ඔවුන්ව හදන්නේ සම්පූර්ණයෙන් අපි හිතමුකෝ මේක පන්තියක් දැම්මා කියලා. පන්තියක් දැම්මොත් සිදු වෙන්නේ පන්තිය එක දවසක් ආවා නෝට්ස් ටික බලාගත්තා ගියා කඩපාඩම් කරලා ඉතින් ඉවරයි. තපාලෙන් කෙලින් යන්න ඉගෙන ගත්තා වගේ වැඩක්. හැබැයි මම එහෙම කරන්නේ නැහැ. මේකට යම් කැපකිරීමක් ඔබ කරන්න ඕන. ඒ කැපකිරීම කොයි ආකාරයෙන් සිදු වෙන්නේ කියන එක සම්බන්ධව මම ඔබට පැහැදිලි කරලා දුන්නොත් එimhe ඔබ වෘත්තීය මට්ටමේ කෙනෙක් වශයෙන් හදනවා. ඒ කියන්නේ ඔබේ ආදායම ඔබේ මාසික ආදායම ඔබ ටැක්ස් ගෙවන පුද්ගලයෙක් බවට පත් කරනවා. ඒක ටැක්ස් ගෙවනවා කියන්නේ සාමාන්‍ය රුපියල් 1,50,000ක්වත් එන්න බෑ මාසෙකට. ඊට වඩා වැඩි මුදලක් ඔබට ලැබෙන විදිහට මම ඔබේ ආර්ථික හදන්න සියලු සැලසුම් හදලා තියෙනවා. ඒ නිසා ඔබ වෘත්තීය මට්ටමේ ශාස්ත්‍රඥයෙක් වීම තමයි මගේ බලාපොරොත්තු. එතකොට මම නොමැතුණා ඔවුන්ට මේ රට වෙනුවෙන් වැඩ කිරීම, රටේ සංස්කෘතික දායාදයන් සමාජයට මෙහෙවරක් පිණිස දායාද කර ගැනීම දායක කිරීමේ ලොකු හැකියාවක් ඔන්න ඇවිල්ලා තියෙන නිසා. එතකොට ඔයාලා දැනගන්නත් පුළුවන් අනෝසිල්ලා කියන කෙනා බොරුකාරෙක්, හොරෙක්, වංචකාරෙක්, කිසි දෙයක් දන්නේ නැති මිනිහෙක් එහෙම කියන්නේ. හැබැයි එහෙම කට්ටියට උත්තර දෙන්න උන දැන් අවස්ථාවක් ලැබෙනවා. එතකොට කවදාද දවසක ඔබට කියන්න පුළුවන් මම ඒ විෂයන් ටික සකස් කරලා දිනවා. ඔබට ඒ කියන්නේ සරලව කිව්වොත් ඔබට කවදා හරි දවසක ඔබේ S2කටම හරිද? ඔබේ S2කටම දෙයක් දැකීමේ ක්‍රමය හරිද? ඒ කියන්නේ ස්පර්ශයෙන් රෝගී තත්ත්වයක් සුවපත් කරන ක්‍රමය දක්වා. කියන්නේ ඔබ ඉදිරියේ රෝගී හිටගත්තොත් නාඩි පරීක්ෂණයෙන් තොරව රෝගී විනිශ්චය කිරීම කියන කරුණු කාරණා ඒ කියන්නේ අභ්‍යන්තරික වශයෙන් ඔබට උගන්වන්න මම සූදානම් කරලා. ඒ වගේම දේශීය මනෝවෛද්‍ය විද්‍යාව, ඒ වගේම දැන් විශ්වවිද්‍යාලයක කතා කරලා තිනවා ජාත්‍ය ඒ කියන්නේ දැන් තියෙන ජාත්‍යන්තර මනෝවෛද්‍ය උපාධියක් පවා. ඊට අමතරව තව බොහෝ දේවල් ඔබට වරප්‍රසාද වශයෙන් ලැබෙනවා. ඒ ටික සියලු දේ සැලසුම් කරලා තිනවා. ඒකට කැමැති කට්ටිය ඉල්ලුම් කරන්න. හැබැයි ඒ ඉල්ලුම් කරන අතර එකදු වතාවක් හරි මම දියසෙන් කියලා හැඟුණු එකෙක් ඉන්නවනම් අනේ ඉල්ලන්න එපා. හරිද? එහෙම කවුරුන් නම් කතා කරන්න එපා. මම මට දියසෙන්ට මේ සියලු ශාස්ත්‍ර උපදින් තියෙන කෙනෙක්. එයා අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. සියලුම ශාස්ත්‍රයන් එයාට උපදින්ම තියෙන කෙනෙක්. එයාට අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. හරිද? ඒ නිසා දියසෙන් වරු කතා කරන්න එපා. මහසෙන් වරු කතා කරන්න එපා. පෙර රජකම් කරපු ඇත්තෝ කතා කරන්න එපා. බෝධිසත්වරු කතා කරන්න එපා. මම මේ බෝධිසත්වයෙක් මම කතා කරන්න ආවලා කියලා කතා කරන්න එපා. රාවණ රජතුමාලා කතා කරන්න එපා. ඉන්ද්‍රජිත් කුමාරවරු කතා කරන්න එපා. දුටුගැමුණු කුමාරයා කතා කරන්න එපා. යෝධයෝ කතා කරන්න එපා. මේ කිසි කෙනෙක් කතා කරන්න එපා. මා පුතාලා අනේ පින් සිද්ධ හරි වදයක් ඒක. මේ ඉගෙන ගන්න කැමති ඇත්තටම මේ රට ආදරය කරන පුද්ගලෙක් ඉන්නවනම් කතා කරන්න. මම කැමති අවුරුදු මට උසස් පෙළ පාස් වෙන්න සාමාන්‍ය පෙළ පාස් වෙන්න කියලා දෙයක් නැහැ. උසස් පෙළ සාමාන්‍ය පෙළ කියන දේ සාමාන්‍යයෙන් මම හිතන්නේ 8 වසර 9 වසර ළමයෙකුට පාස් වෙන්න පුළුවන්. මේ රටේ තියෙන උසස් පෙළ සහ විශේෂයෙන් උසස් පෙළ කියන කාරණාව අපි මේක වෙනම කතා කරමු. නමුත් අපි තැනකට මේ රට ගන්න ඕනේ. ඒ නිසා ඔන්න ඔබට අවස්ථාව දෙන්නේ. අවස්ථාව මගහරව ගන්න එපා. මේ වීඩියෝ පටේ පුළුවන් තරම් ෂෙයා කරන්න. ඊර්ෂ්‍යා කරන්න එපා. මම විතරක් මේක කරන්න ඕනේ කියලා. එහෙම ඊර්ෂ්‍යා කරනවා. හැබැයි අනිවාර්යයෙන්ම ඔබ පොරොන්දු වෘත්තීය මට්ටමට ඔබ එන්න ඕනේ. වෘත්තීය මට්ටමට එනවා නම් පමණයි ඔබට මේ දේ උගන්වන්න. ඒකට ගිවිසුමක් තියෙනවා. කොන්දේසි තියෙනවා. ඒ කොන්දේසි දෙක අපිත් එක්ක ඒ ගමන යන්න පුළුවන් නම් ඔබ එකතු වෙන්න කියන කාරණාව මම කියනවා බොහොම පැහැදිලිවම. මොකද ඔවුන්ට කවදාවත් ආර්ථික වශයෙන් දුබලතාවයකට පත් වීමේ වැඩපිළිවෙලක් නැහැ. මගේ කණ්ඩායම සියලු දෙනා මගේ හැරුණේ මගේ විතරක් නෙමෙයි. අපේ අජන්ත මාන්තාරච්චි ගුරුතුමාගේ ගත්තත් ඊට පස්සේ තෙල්දෙනී මල්ලිගේ ගත්තා. අපේ උඩුදුම්බර මල්ලිගේ ගත්තත් මතමනුවර අංගන් ගුරුකුලයේ මල්ලිගේ ගත්තත් ඊට පස්සේ අපි ශාස්ත්‍රය කරනවා කියන අපේ ත්‍රිටිකල සුමේද ගුරුතුමාගේ ගත්තා. සඳුන් ගුරුතුමාගේ ගත්තා. මේ කොයි ගුරුතුමාගේ ගත්තත් කිසිම කෙනෙක් හඳව ගන්න බැරුණ එකම ප්‍රශ්නය තමයි ඔවුන්ට වෘත්තීමය මට්ටමක්. ඒ කියන්නේ ඔවුන්ට සටන් ශිල්පය අවසන් කරන්නට අවශ්‍ය සියලු දේ සැකසුනේ නැහැ. මොකද ආර්ථික ප්‍රශ්නත් එක්ක. ඒත් මේක හොඳ අවස්ථාවක්. ඒ ගුරුකුලවල ඉගෙන ගත්ත කට්ටියට මම ඉල්ලීමක් කරනවා ගුරුතුමන්ලා සියලු දෙනාගෙන්ම ඔබේ ගෝලයෝ ඉන්නවනම් එයාලා අංගන් ශාස්ත්‍රය ඔබ උගන්වන එක කිසි තර්කයක් නැහැ.
ඒක විවේචනය කරන්නෙත් නෑ මම. මොකද කරාටේ ගමන්න අංගම් වශයෙන් කරනවා නම් මම එතෙන්දි කැමති වෙනවා. මොකද මගේ රටේ සටන් ශිල්පයේ අඩුපාඩු හදලා අපි පස්සේ බලාගමු. ඒක වෙනම කතාවක්. හරිද? අපි උරුමය ගොඩනගන එක අපි කරන්න ඕනේ. මේක කළ යුතුම දෙයක්. එතකොට ඒ ගුරුකුලවල මෙතෙක් කාලේ ඉගෙනගත්ත අපේ දරුවෝ ඉන්නවා නම් එයාලටත් පුළුවන් එම ශාස්ත්‍රාලයෙන් ඒ ශිල්පය ඉගෙන ගන්නත් එක්කම ඒක ඌට වැඩි දියුණු කරන්නට අවශ්‍ය මූලිකම පහසුකම. ඒ කියන්නේ වෘත්තීය මට්ටම මේ පැත්තෙන් හදලා දෙන්න. එතකොට මේ වෘත්තීය මට්ටම කියලා කියන්නේ ඔබ නොසිතන ඇත්තම උදාහරණයක් අපි දුමු වෙළඳ ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්. ඒක මම කියන්නේ නැහැ මොකක්ද කියන්නේ. එතන ඒ ගොඩක් බොහෝ අය අපෙන් අයින් වෙච්ච එකම හේතුවක් වුණා ඕන ඕක නිසා. ඒක මට පමණක් නෙමෙයි සංස්කෘතිය අපේ රටේ නැවත වතාවක් ඒ දේ ගොඩ නොනගෙන්නට අවශ්‍ය ආර්ථික ව්‍යවහයක් රට තුල හදලා තියෙන්නේ. එසා කවදාවත් මේ රටේ අතීතයේ තිබුණු උරුමයන් ගොඩ ගන්න බෑ. මොකද 1848 කොණ්ඩේවාපු රවුලෝප හැම එකම අංගම්බටයන් ඔවුන් රාජ්‍යත්ව විරුද්ධවාදිකම් කර විරුද්ධවාදී ලෙස අර්ථකථනය කරලා මේ රටේ ගුරුකුල සියල්ලම නැති කරලා බය නැතුව කියන සියල්ලම නැති කරලා ගිනිතවා විනාශ කරලා අපේ හෙළ අධ්‍යාපන රටාව සම්පූර්ණ නැති කරලා අපේ පන්සල කියන්නේ පන්නිවිද සරණ තැන. එදා අද පන්සල කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින එදා පන්සල කියන්නේ පන්නිවිද සරණ තැන. ඒතකොට ඒ කියන්නේ අකුරු කරපු තැන. එතන අකුරු කරපු තැන හිටපු ගුරුවරු තුන්දෙනෙක් අපෙන් අයින් කරලා මම හිතන්නේ තුන්දෙනෙක් පණික්කිරාල වෙදරාර ගුරුරාල කියන මේ තුන්දෙනාම අයින් කරලා මේ රටේ අධ්‍යාපනයේ බටහිර අධ්‍යාපනයේ ඉංග්‍රීසියෙන් උගන්වන්න අවශ්‍ය මූලික සහ මූලික ප්‍රතිපාදන වෙන් කරලා ඒ ඔවුන් රාජ්‍ය සේවකයන් වශයෙන් රාජ්‍ය වාහකරණ ලක් කරලා අපේ රටේ සමස්ත රාජ්‍ය සේවකයන්ගේ දැනුම් පද්ධති එකතන කියලා කරලා මේ රට කිසිම ශේෂයෙන් ගොඩ ගන්න බැරි තැනකට පත් කරේ සුදු ජාතිකයන්ගේ න්‍යාය ධර්ම තමයි. නිසා තවදුරටත් අපි එසේ හිර වෙලා ඉන්නවද? එහෙම නැත්නම් අපි නැවත වතාවක් ඒ අතීත උරුමයන්ට පණ දීලා මේ රට ස්වයංපෝෂිත කරනවා කියන කාරණා සම්බන්ධයෙන් අපි මීට වඩා විද්වත් බුද්ධිමත් පියත් ඇසකින් දැකිය යුතුයි කියන තරම මම ඉන්නවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ රටේ දැනට ජ්‍යොතිෂය කරන සමහර සහෝදර ඇති ඉගෙනගත්ත කට්ටිය පොඩ්ඩක් හරි ඉගෙනගත්ත කට්ටිය එයාලටත් මේක හොඳ අවස්ථාවක්. ඒ අවස්ථාව මග හරව ගන්න එපා. බැලුවට ඔබට වඩා මට දැනුමක් තියෙනවා. මට වඩා ඔබට දැනුමක් තියෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. අපි මේ සම්මුතිය තුලින් ලෝකෙට දායාද කරන්න පුළුවන්. ඒ වගේම බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. මම අපි ඔබ ඉදිරියේදී මම දැනුවත් කිරීමක් කරන්න නැවත ඉල්ලීමක් කරනවා. මේක WhatsApp අංකයට ඔයාලා මැසේජ් එකක් දාන්න මම කතා කරලා ඔයාලා ගෙන්න ගන්න එන්න කියන දවසට එන්න ඕනේ. වෘත්තීය මට්ටමින් ඔබ හදන්නේ. ඒ නිසා ඔබ වෙන රස්සාවක් කරගම මේක කරන්න බෑ. රස්සාවක් නැති අය තමයි ඕනේ. වෙන වෘත්තිය නොකරන අය තමයි ඕනේ. ඒ කියන්නේ අපි මේක නීතිමය පැත්තට පස්සේ බලමු. ඒ කියන්නේ සාමාන්‍ය දේශීය රූපලාවන්‍ය ශිල්පය පාම උගන්වනවා. බොහොම ඉක්මනට සතියක් ඇතුළත. ඒ කියන්නේ අප්‍රේල් පොයට කලින් මට දැනුම් දීමක් කරන්න කියන විශේෂ ඉල්ලීමක් කරනවා.